කිචි කැව්වම හිනාන්නේ. අයි කිචි කැව්වම හිනාන්නේ. අයි කිචි කැව්වම හිනාන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මම මේක දාන්න. මං යනවා තාත්තිට. කිචි කෑම පස්සේ නෑන්නේද? ඒක පුතේ මට ටිකුටි කාලේ ඉඳලා මටත් ඒක දිව ප්‍රශ්නයක්. ඒ කිචි කෑම පස්සේ හිරා යන්නේ. මං හිතන්නේ අපේ ඇඟේ මොකක් හරි එකක් ඇති. ඒ කියන්නේ අර අපි කිචි කෑවුවාම පස්සේ ඒක ට්‍රිගර් වෙනවා. පස්සේ අපි ඒකේනවා. ඔව් පුතේ. ඒ කියන්නේ අපිට හදිස්සියේ ඇතිවන දැනීමකට අපේ ඇඟ ඇතුළේ තියෙන ස්නායු පද්ධතිය හරහා මොළයට මැසේජ් එකක් ගිහිල්ලා ඒ මොළය හදිස්සියේ දක්වන ප්‍රතිචාරය තමයි හිනාව කියලා කියන්නේ. ඔය හිනාව කියන එක ඊටාම අතීතයට යනවා. ඒ කියන්නේ වචන වලට වඩා කිප් ඉතිහාසයක් ඔය හිනාවට තියෙනවා. මිනිස්සු සංනිවේදනය කරන කියනවා හිනාවෙන් පවා. හිනාවෙන් නැතුව රවාගෙන හිටියොත් මොකද වෙන්නේ? හිනාවෙන් නැතුව රවාගෙන හිටියොත් හිනාවෙන් නැතුව රවාගෙන හිටියොත් අපේ ලේ රත් වෙනවා. ලේ රත් වුණාට පස්සේ අපේ මූණේ ආපෝ මේ මිනිස්සයා හරිම අසතුටින් ඉන්න මිනිස්සෙක් කියලා පිට මිනිසුන්ටත් පේන්න ගන්නවා. මන් දන්නවා හිනාවෙන් නැතුවම ඉන්න කෙනෙක්. එයා තමයි ගොඩ්සිලා. කවදාවත් එයා හිනා වෙන්නේ නැහැ. මේක මගේ චිත්‍රයක්. මේ තමයි ගොඩ්සිලා. එයා කටෙන් එළියට දානවා ඇටොමික් බ්‍රෙත්. දැන් ගොඩ්සිලා ගොඩක් සෆා කරනවා එකෙන්. ඒ නිසා අපි රවා ගන්න නැතුව හිනා වෙලා ඉමු. හිනා වෙන්න අමතක කරන්න එපා.